හායි යාළුවනේ ඔන්න මම අලුත් වීඩියෝ එකක් ගෙනාවද ගොඩක් දවසකින් ගෙදර ගියා අපි මේ ගෙදර ගිහිල්ලා යනවා කොහෙද කතරගම. ඔයාලා ඉතින් හැමෝම දන්නවනේ කතරගම කිව්වම එහෙම ලොකුවට වීඩියෝ එකක් දාලා එහෙම පෙන්නන්න දේවල් නැහැ. ගොඩ කට්ටිය කතරගම ගිහින් තියෙනවනේ. ඉතින් අපි උදේ 10:00 11ට වගේ තමයි පිටත් උනේ. මේ දැන් අපි යන්නේ බුත්තල කතරගම පාරේ. මේ ඉන්නේ අපේ අයියා. කවුරුත් දෙකලා නැත්තම් බලාගන්න මේ ඉන්නේ අපේ අයියා. හරි දැන් මම මේ වීඩියෝ එක අල්ලගෙන යන්නේ මොකද මේ පාරේ යාළුවෝ ඉන්නවනේ. ඔයාලා හැමෝම දන්නේ යාළුවෝ ඉන්න. ඔතන ඉස්සරහින් දැන් යාළුවෙක් ඉන්නවා අපේ අයියා කිව්වා. එයාට අතෙන් මොන හරි ගෙනල්ලා තිබ්බනම් අතෙන් කෑම දෙන්න දීප්ප කියලා. එයා බය නැහැ. චණ්ඩි බුත්තල ධනුෂ්ක කිව්වම එහෙන චණ්ඩි එක හැමෝම දන්නවා. මේ ඉන්නේ අපි බල හොය ගියපු යාළුවා. මෙයාගේ නම තමයි යාළුවනේ රාජා. අපේ අයියා තමයි කිව්වේ එයාගේ නම රාජා කියලා. හරි මේ ඉන්නේ අපේ ධනාශී. යාට ලස්සන ෆොටෝ එකක් ගහන්න ඕනේ කිව්වා. මල් ටික තියාගෙන. ඊට පස්සේ අපි ගියා කිරි වෙහෙර වඳින්න. අපි යනකොට 12 මාරට වගේ ඒ වෙලාවේ ගොඩක් රස්නේ බිම අඩිය තියන්න බැරි තරම් රත් වෙලා තිබුණේ. ඉතින් අපි ඉක්මනට ගිහිල්ලා මල් තියලා පහන් පත්තු කරලා වැඳලා ඉක්මනට ආවා. දැන් අපි යන්න හදන්නේ අපිට කෑම හදලා තිබුණා දවල් කෑම. අපේ පවුලේ කෙනෙක් තමයි කතරගම නිලමගේ ළඟින්ම වැඩ කරන කෙනෙක්. ඉතින් අපිට කෑම වේලක් ලෑස්ති කරලා තිබුණා දවල්. අපි හදිසියෙම තමයි 11ට විතර තමයි කෝල් කරලා එනවා කියලා තිබුණා. ඉතින් ඒ මාළි තමයි අර ඉන්නේ. එයාගේ නම ඉන්දික. එයා ඉතින් අපිට දවල් කෑම රෙඩි කරලා තිබුණා. ඊට පස්සේ අපි ගියේ මැණික් ගඟ ළඟට. මැණික් ගඟ බලන්න දැන් ලස්සනට හදලා තියෙනවා ඇත්තටම. දෙපැත්තේ කලින් ඔහොම තිබුණේ අතන උඩ පාලමෙන් ඇවිල්ලා අර පේන්නේ එතන එහා පැත්තේ පාලමෙන් ඇවිල්ලා තමයි අපි දේවාලට යන්නේ. කලින් මේ දෙපැත්තේ තිබුණ මේ වැට ගහලා තිබුණේ නැහැ ලස්සනයි ගෝල්